ඔය උඩට ගිහින් බලන්න දැන්නේ. නෑ නෑ ආරොන් යන්න එපා ආරොන් ඉන්න. මේ ඇති ආරොන්. අපි ඇති මේ ලිමිට් ඇවිල්ලා තියෙන අපිට යන්න පුළුවන් උපරිම තමයි ඔක. Tu vois la montagne là-bas, c'est le Mont Blanc? Oui, je crois. අයබෝන් අද ඉතින් අපේ සම්ම වැකේෂන් එකේ පස්වෙනි දවසේ ගොඩක් දුරට අවසාන දවසේ අපි අදත් යනවා ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා ඒකත් බලලා ආයෙ තව ලස්සන විලක් තියෙන එකත් බලලා නාලකට එන්න කියලා අපි ඉස්සරහට ලස්සන දේවල් තියෙනවා අපිත් ඉතින් අපි ඉන්නේ එකට කියන්නේ ගාටුෆයේ භාෂාව ගැන ඉතින් පොඩක් ඔයගොල්ලන් මට මේ එක්ස්කියුස් කරන්න ඉතින් මෙහි ඉගෙන ගත්තා නෙමෙයි අපි ඉතින් කොහොමද සැර බලන්න Bienvenue à bord du tramway du Mont Blanc en direction du Nid d'Aigle. Welcome on board the Mont Blanc tramway to Nid d'Aigle. Belbou කියන තැන අතන් ගියානම් හොඳ ෆ්ලැට් අර. යා ආරෝ. අතන්ට ෆ්ලැට් අර. පොඩ්ඩක් දෙකට දාගන්න ඕනේ. යා ඉතින්. මාරෝ. ඈ? කොහොමද? අපල කියලා අනිත් අපල ගන්නවා. දැන් පේන්නේ ග්ලාස් එක. අතන්ට යන්න ඕනේ. ආරෝ. තුනු සතෝ. බලන්න පපෝ. අඳු. අන්නේ යන්න. අතින් අල්ල ගන්න අඳු කන්ද. ගල් ටික. අඳු. අන්නේ එහෙම යන්න. සෙෆසිල ඔන්න. ඉතිසසි. වඩා ගන්න අයියා. එතකොට නෑ යන්න ඕන. ආසි. Par là ou par là? Hein? C'est par là. C'est pas facile, hein? Kaya ni. Pwede kaya tayo dito. Oh! Ah, vas-y, je crois. Papa, c'est comme si je faisais de l'escalade. D'accord? Papa, c'est comme si je faisais de l'escalade. Oui. Oh ya, itu hari Bapak di sini, nah. Oke. Oh. Aran, Papa tek ya. Ini. Andrew, atau. Mami. Awas ya. Wih. Ah, du? Wah. Agan na. Lagi ini Papa lagi.
අයින වැඩි. නෑ ගමන්නේ මෙහෙන් යන්න ආරු. කොහෙන් නෙමෙයි. ආරු. මෙහෙන් ගන්න දුන්නේ. වඩා ගන්න එන. ඒ මොකද නම් අල්ලන්නේ නැහැ අයියෝ. ආරු. අඳුරු මායිට. ඉතින් හරි කැමති ඇවිදින්න. මේ මෙතන යන්නකෝ. මේ පොඩි පාර දිගේ. ඔව්. උඩින් වලට. මන්නම් පේන්නේ පල්ල ඒ පාර මේ වැටෙන්නේ නැහැ. ආරු මෙතන නේ. Papa, j'étais comme ça, je me suis assis très fort et il y avait un caillou. Tata. Tu vas voir celui-là, toi. Andrew, tu bau Andrew. Just එතන සේ ත්‍රෝබා වෙස්ටේලා. මේ ගල උඩින්ද ගන්න. මේ ගල උඩ. ඔංගි. ඔව්. Papa, fais une photo de là-bas, c'est trop beau. ඒ අපේ හොඳ ෆොටෝ එකක් ගන්න. ඔව්. Papa, c'est lui, encore là. ගන්න අපි හතර දෙනා ඉඳලා ගමු. අයින්. අපි ඉන්නේ ග්ලැසි අයිනෙමයි. තවත් ළඟට අනිත් අය නම් යනවා කියලා. උඩින් එහෙම අපිට යන්න බෑ මේ පොඩි එක්කෙනයි මේක නම් කට්ටිය හතර දෙනෙක් එක බලාගෙන පොඩි මෙක්කෙනත් එක්ක බලාගෙන යනවා කියන්න නම් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ පොඩි අයත් එක්ක ගොඩාක් පොඩි අයත් එක්ක යනවා නම් පොඩ්ඩක් ආයෙ කල්පනා කරන්න හොඳට ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. හතර දෙනෙක් අපි බලනවා කියන එක ඉතින් ගොඩක් පුරුදු නැත්තම් මේ වගේ තැන්වල තවත් අමාරුයි. මේ අපේ එක්කෙනා ඇවිදින්න හොඳයි මෙයා ආසයි ඇවිදින්න ඒ හින්දා ටිකක් හොඳයි මේ ඒ උනාට ලිස්සනවා ඉතින් මේ ගන්න පෙන්නන්නම් පල්ලෙහා කෙලින්ම හයිකින් තමයි ඉතින් ග්ලැසියේ ඇවිල්ලා තියෙන්නේ අපිට උතනින් හරයන්න බෑ වයිෆි මා විතරක් වගේ හිටියා නම් ලොකු දුව විතරක් හිටියා නම් අපිට යන්න තිබුණා අනිත් අයත් එක්ක අමාරුයි අපි දැන් ආය යන්න ඕනේ අන්න අතන්ට පේන තැන නිකන් ළඟ වගේ තිබ්බට උතන්ට යන්න පැය භාගයකට වැඩි යනවා ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් ඇත්තට මේකට ගණන් ගන්න එපා මේ වීඩියෝ කරන ඇස්සේ ප්‍රයොරිටි එක දීලා තියෙන්නේ මම ළමයින්ට ඒගොල්ලන්ව බලන්න ඕනේ ඉතින් වීඩියෝ එකක් කරනවා පේනවා ලස්සන ඒ වගේ තමයි ඉතින් රිස්ක් එකක් තියෙනවා අයි මහත්තයා උඩට බලලා ඉන්නම් ඈ ඔයගොල්ලෝ ඉන්න ඔය උඩට ගිහලා බලන්න දැන්නේ නෑ නෑ ආරොන් යන්න එපා ආරොන් ඉන්න මේ ඇති ආරොන් අපි ඇති මේ ලිමිට් ඇවිල්ලා තියෙන අපිට යන්න පුළුවන් උපරිම තමයි ඕක ඔය දෙඩි යන්න බෑ අමාරුයි වයිෆ් පොඩ උඩට ගිහලා බලන්න ගන්න අනං කැමති නෑ මත යා පොඩක් ගිහලා ආපුදේ ඔය තොප්පිය අතාරින්න එක්ක තොප්පිය දාගන්න ඔය ඔලුවට අත් දෙක ෆ්‍රී තියෙන්න ඕනේ මං කිව්වා වගේ ඔයගලන්ට මේවා බලන්න ස්විස් මේ යන්න ඕනේ නෑ
ප්‍රාන්සේ තියෙන ඕන තරම් තැන් කොහරි ඒරියා එකක් බලලා GPS එක බලලා Google attraction එහෙම ගහපුවම මේ වගේ තැන් පෙන්වනවා. අපිත් එහෙම බලලා තමයි ආවේ. අපි ඇවිල්ලා තැනට ඇවිල්ලා තමයි plan කරේ දවසින් දවස. අපි හිතන් ආවේ මෙන්න මේ වගේ තැන් වලට යනවා කියලා. අනිත් ඒවා මෙතන නම් plan කරන් ආවේ නැහැ. අපි ඉතින් මෙතනටත් ආවා. තව ටිකකින් යන්න ඕනේ. තවත් තියෙනවා. ඉතින් හවසට පොඩ්ඩක් කොහරි ගිහලා නාලා කරලා යන්න. එක්ස්පීරියන්ස් ගන්න හදනවා මේ. ග්ලැසියර් අල්ලන්න හදන්න. ග්ලැසියර් අල්ලන්න ගිහිල්ලා මෙයා අපි මෙයා පල්ලෙහාන් ගන්න වෙයිද දන්නේ නැහැ. Oh, atención kan mamor. Mamo atención. Mamo. ඔයගලන්ට කියන්න ඕනේ මෙතනට එනවා නම් ලොකුවට කෑම අරන් එන්න එපා. බාර බෑග් අරන් එන්න එපා. තේනවද මේ පොඩ්ඩට බහින්න ඕනේ. හරි දීලා තොෆි එකක් දීලා තමයි තියාගන්න ඕනේ. නැත්තම් බහින්න හදනවා. ඊට අපි බහිනවා. පල්ලෙහාදී අපි හම්බෙමු එහෙනම්. ආ වීඩියෝ එකක් දැන් ලස්සන දාන්නම් අපි ඉස්සරට. කන්දක් අයිනේ කොහොමද නානකොට මොකද ආතල් එක Tu veux y aller? Qu'est-ce qu'il y a? අයිස් කන්දක් අයිනේ නාන්නේ. සීතලයි අද නා. දුපසි. හරි ලේසි හොයාගන්න ඕගොල්ලන් මේ Google එකේ ගැව්වනම් ටක් ගාලා හොයාගන්න පුළුවන්. Parce que quand j'ouvre les yeux, du coup, ça va ouvrir la bouche en même temps. Vacation එක ඉවරයි. දැන් ඉතින් අපි ගෙදර යනවා.
අපිට කිලෝමීටර් 250ක් විතර තියෙනවා මෙතනලා. අපි normal route එක යන ඉඳලා පෙන්නනවා පැය 4ක් විතර. දැන් 7:00යි වෙන වෙලාව. මට පෙන්නන්නේ ගෙදරට යන වෙලාව 11:53යි. ඒ කියන්නේ 8:04 පැය 4:00ක් විතර drive කරන්න දෙන එක දිගටම අපි normal route එක යන්නේ. ඉතින් මහන්සි ඒ වුණාට හොඳට විනෝද වුණා. ඔයගොල්ලන්ට ඉතින් අපි වීඩියෝ බලලා ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු.